අපි දැන් මේ රාජ්‍යයත් අල්ලා ගනිමු. අරගෙනම අපි ජයපැන් බොමු. එපා දේවයන් වහන්සේ. ඒ ගැන සිතන්නවත් එපා. මහෝසද පණ්ඩිත මහා නුවණැත්තෙක්. අනික මිථිලාව කියන්නේ හරිම පුංචි රාජ්‍යයක්. අපට මේ ජයග්‍රහණය හොඳටම ඇති. කේවට්ටයාගේ දැඩි විරෝධය නිසා චූලනී රජු ඇතුළු පිරිස මිථිලාව අත්හැර යලිත් පංචාල නුවරටම ගියා. මේ බව චරපුරුෂයෙක් වහාම පණ්ඩිතයන්ට හසුනක් මගින් දැනුම් දුන්නා. නුඹ වහාම ආපසු යන්න. ඔවුන් ගිහින් කරන දේ ගැන මට දිගටම තොරතුරු එවන්න. අනෙක් වශයෙන් උත්තර පංචාලයේ ඉදි වූ මහා ජයපැන් මණ්ඩපය රා සහ මස් වලින් පිරී ඉතිරී ගියා. නමුත් ඒ උත්සව සිරිය කේවට්ටයාගේ මරණීය උගුල රහසින් ක්‍රියාත්මක වුණා. මේ අතරතුර මහෝෂධ පණ්ඩිතතුමා වහාම ක්‍රියාත්මක වුණා. යෝධයන් 10 දෙනා රහස් කුටියට කැඳවුවා. බදිනි. චූලනී රජ මහා සාදයක් සූදානම් කර ඇත. තොප වහාම එහි යව. සාදයේ මැදට පැන අපේ වේදේහ රජතුමාට ආසනයක් කෝ කියා මහා හඬින් රණ්ඩු කරමු. ඉන්පසු ජයපැන් සාදය විනාශ කර නැවත වේදේහ රාජ්‍යයට පැමිණි. යෝධයෝ සියලු දෙනාම පංචාල දේශය කරා පිට ගියා. මේක වෙන් කළේ අපේ රජතුමාට. තොපි කාගේ සේනාවද? අපි එහෙම රජෙක් අහලා නැහැ. කොපේ රජුට කෙලවරෙහි අසුනක් ගනිව්. අපේ රජුට මේ අසුන දුන්නේ නැත්තම් තොපිට රාගොන්න දෙන්නෙත් නෑ. මස් කන්න දෙන්නෙත් නෑ. ද කෝපය මඟුල් මඩුව දෙවනත් කළා. රස මසවුලු සහ රාසැලි මොහොතකින් විනාශ වී ගියා. ඔවුන් නැවතත් සිය පුරවරය බලා පියමන් කරන්නේ තවත් මහා සටනක පෙරනිමිති ඉතිරි කරමිනි.